Hi everyone, welcome back to my YouTube channel. අද මම ඔයාලට ගෙනාවේ ගුහාර්ථික විද්‍යාවේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය කොහොමද කියලා. එක්සෑම් එකේදී ඔයාලට ප්‍රශ්න පත්‍ර දෙකක් හම්බෙනවා ලියන්න, එක පත්‍රයයි දෙක පත්‍රයයි කියලා. ඒකෙන් පළවෙනි පත්‍රයට කාලය පැය දෙකක් හම්බෙනවා. බහුවර්ණ ප්‍රශ්න 50ක් තියෙනවා. එතකොට ඒකට උත්තර වර්ණ 5ක් තියෙනවා. ඒ පහෙන් එකක් තමයි නිවැරදි පිළිතුරු ලෙස තෝරන්න ඕනේ. එතකොට ප්‍රශ්න 50ට ලකුණු 1 බැගින් මුළු ලකුණු 50ක් ලැබෙනවා. දෙවෙනි පත්‍රයේදී කාලය පැය 3යි. ඊට අමතරව ඔයාලට පේපර් එක කියවන්න මිනිත්තු 10ක කාලයක් ලබා දෙනවා. ඉතින් මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 8ක් තියෙනවා. එතකොට ඒ 8න් අපි ප්‍රශ්න 6කට උත්තර ලියන්න ඕනේ. ඒ 6 ඇතුළත අපි අනිවාර්යෙන් පළවෙනි ප්‍රශ්නය අනිවාර්යෙන් කරන්න ඕනේ. එතකොට පළවෙනි ප්‍රශ්නෙත් එක්ක තව ප්‍රශ්න 5ක් තෝරගෙන කරන්න ඕනේ. එතකොට සම්පූර්ණයෙන් ප්‍රශ්න 6කට උත්තර ලියන්න ඕනේ දෙක පත්‍රය. ඉතින් ඒකේ පළවෙනි ප්‍රශ්නෙට අනු කොටස් 10ක් තියෙනවා. ඉතින් ඒක අනිවාර්යෙන් අපි කරන්න ඕනේ. එතකොට ඒකට ලකුණු හම්බෙන්නේ දෙක බැගින් ප්‍රශ්න 10ට ලකුණු 20ක්. ඊට පස්සේ ඔයාලා අමතරව තව ප්‍රශ්න 5කට උත්තර ලියනවානේ. ඒ ප්‍රශ්න 5ට ලකුණු 16 බැගින් 80ක් තමයි හම්බෙන්නේ. එතකොට දෙවෙනි පත්‍රයට මුළු ලකුණු 100යි. ඉතින් ඔයාලට එක්සෑම් එකේදී ලියන්න තියෙන එක පත්‍රයේ දෙක පත්‍රයේ හැරුණම තව පේපර්ස් එකක් ඔයාලට ලියන්න තියෙනවා. ඒකට කියන්නේ ප්‍රායෝගික පරීක්ෂණය කියලා. ඒකේදී ඔයාලට පේපර් එකකුත් දෙනවා, තව ප්‍රායෝගික ක්‍රියාකාරකම් දෙකකුත් කරන්න තියෙනවා. ඉතින් අපි බලමු මේ පේපර් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ ප්‍රායෝගික පරීක්ෂණය කියන පේපර් එකට කාලය පැය 3ක් දෙනවා. එතකොට ඒකේ A කොටසයි B කොටසයි කියලා කොටස් දෙකක් තියෙනවා. A කොටස කියන්නේ ස්පොට් ටෙස්ට් එක. ඒ කියන්නේ ස්ථානීය පරීක්ෂණය. මෙතනදී ඔයාලට ප්‍රශ්න 15ක් හම්බෙනවා. කාලය මිනිත්තු 30යි. මිනිත්තු 30 හම්බ වෙන්නේ එක ප්‍රශ්නයකට මිනිත්තු 2 බැගින් තමයි ප්‍රශ්න 15ට හම්බෙන්නේ. එතකොට මේ පේපරේට සම්පූර්ණ ලකුණු 60ක් හම්බ වෙනවා ඔයාලට. B කොටස ඔයාලට තියෙන කරන්න ප්‍රායෝගික ක්‍රියාකාරකම් දෙකක්. ඒ කියන්නේ ඔයාලගේ එක්සෑම් එකේ තියෙන ස්ථාන ටික යට පස්සේ එතන ඉන්න ටීචර්ස්ලා ඔයාලට දෙනවා මෙන්න මේ කෑම දෙක හදන්න කියලා කෑම දෙකක්. ඉතින් ඔයාලට තියෙන්නේ කෑම දෙක හදන්න තමයි. ඒකට ඔයාලට කාලය දෙනවා පැය 2යි විනාඩි 30ක්. ඉතින් ඒකට ලකුණු හම්බෙනවා 140ක්. අවසානයේ සම්පූර්ණ ලකුණු ගණනය කිරීමේදී ඔයාලට එක පත්‍රයට මං කව 50යි කියලා. හැබැයි එක දෙකෙන් ගුණ කරලා ඔයාලට 100ෙන් තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ දෙක පත්‍රයටත් 100ෙන් ලකුණු දෙක දුන්නේ. ඊට ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණු 200යි. එතකොට සම්පූර්ණ ගාණ ලකුණු 400ක් වෙනවා. ඉතින් 400 ලකුණු ගාණ 4ෙන් බෙදලා තමයි ඔයාලට අවසාන ලකුණු තීරණය වෙන්නේ. ඉතින් ඔන්නෝම තමයි ඔයාලගේ ගුහාර්ථික විද්‍යා පේපරේ හැදෙන්නේ ලකුණු දෙන විදිහ. තවත් දවසක අලුත් වීඩියෝවකින් හමු වෙමු.